ඔන්න එකමත් එක ලස්සන වනාන්තරයක ඉබ්බෙකුයි හාවෙකුයි ජීවත් වුණා. හාව කැලේ ඇවිදිමින් යන අතරතුර ඉබ්බාව මුණ ගැසුණා. ඔන්න ඉතින් දෙදෙනාම ලොකු කතාවකට වැටුණා. කැලේ වේගවත්ම සත්වයා ලෙස ප්‍රසිද්ධව සිටි හාවා තමන්ව පරාජය කිරීමට කිසිවෙකුටත් නොහැකි බව පවසමින් පුරසාරම් දොඩවන්න පටන් ගත්තා. ඊටමත් ඉවසිලිවන්තව හාවා දෙස බලා සිටි ඉබ්බා ටික වේලාවක් කල්පනා කරන්නට විය. කල්පනා කිරීමෙන් පසු හාවාට මෙසේ කියන්නට වුණා. හාහාමි, අපි තරඟයක් තියලා බලමු නේද? මම සූදානම් ඔබත් එක්ක දුවන්න. කියමින් අභියෝගය බාරගත්තා. කැලේ ඉන්න අනිත් යහළුවන්ටත් මේ ගැන කිව්වා. හැමෝම දැන් තරඟය පැවැත්වෙන ස්ථානයට ආවා. ඔන්න ඉතින් තරගය පටන් ගත්තා. හාවා ඉබ්බව පසු කරමින් වේගයෙන් දුවගෙන ගියා. ඔහොම ටික දුරක් හයියෙන් දුවගෙන ආපු හාවාට දැන් හොඳටම මහන්සි. හාවා දිනුම් කණුව පෙනෙන මානයටම ඇවිත් ඒ අසල තිබූ ගසක් යට ඉඳගත්තා. ඉබ්බත් ඉබිගමනින් සෙමෙන් පැමිණියා. හාවා ගස යටට වෙලා ඉන්න ගමන් මෙහෙම සිටන්නට වුණා. ඉබිරාලට නම් කවදාවත්ම බැහැ මාත් එක්ක දුවලා දිනන්න. මේ තරඟේ ජයග්‍රාහකයා මමයි. එසේ සිතමින් ආඩම්බරකමින් ගස මුලට වී සිටියා. දන්නේම නැතුව හාවට හොද්දටම නිින්ද ගියා. ඔය අතරේ ඉබ්බ සෙමින් ඉබ්ගමනින් නොනැවතී මග එන ගමනුයි හිටියේ. ඔන්න දැන් ඉබ්බා සෙමින් හාවා නිදා සිටි ගස අසලටම ආවා. හාවා ගොරව හොඳටම නිදි. ඉබ්බා හාවා නිදා සිටි ගස පසු කරමින් නොනැවතී ඉදිරියටම ගියා. ඔය අතරේ නිදා සිටි හාවා එකපාරටම අවදි වී වටපිට බැලුවා. හාවා දැකපු දෙයින් පුදුමයටපත් වුණා. ඉබ්බා දිනුම් කනුව අසලටම ළඟා වී ඇති බව හාවා දුටුවා. ඉබ්බා තමාව පරාජය කරාවියයි සිතා බියටපත් වූ හාවා වේගයෙන් දිනුම් කනුව අසලට දුවන්න වුණා. ඒ වෙනකොටත් හාවා පරක්කු වෙඩි වූ අතර ඉබ්බා දිනුම් කනුව පසු කර ගොස් තිබුණා. අවසානයේ මේ තරඟයින් ඉබ්බා ජයග්‍රහණය කළා. හාවට මෙහෙම උනේ එයාගේ තියෙන අලසකම, කම්මැලිකම, නිදිමත, ආඩම්බරකම නිසා කියලා අවසානයේ හාවා තීරුම් ගත්තා. ඉබ්බාගේ ගමන හිමින් වුණත් කම්මැලි නොවි අදිෂ්ඨානීන් යුතුව තම ගමන අවසන් කරපු නිසා ඉබ්බා ජයගත්තා. අවසානයේ දුකට හා ලැජ්ජාවටපත් වූ හාවා එතනින් පිටව ගියා.